කුඩා වීරයන්ගේ සාම සටන. ලස්සන ගමක ලොකු රණ්ඩුවක් පටන් ගනී. කුඩා වීරයන්ට සාමය ආරක්ෂා කරන්න පුළුවන් වෙයිද? කතාවේ අවසානයේත් බලන්න. එකමත් එක කාලෙක ලස්සන ගමක් තිබුණා. ඒ ගමේ ලස්සන වැවක්, විශාල ක්‍රීඩා පිටියක්, ලස්සන ගමේ පාසලක් තිබුණා. ගමේ ළමයි හැමදාම එකට සෙල්ලම් කරලා, කතා කරලා සතුටින් ජීවත් වුණා. එම ගමේ විශේෂ මිතුරන් 4 දෙනෙක් හිටියා. ඔවුන්ට හැමෝම කිව්වේ කුඩා වීරයෝ කියලා. එහෙම කියන්නේ ඔවුන් දක්ෂ, දගකාර, බුද්ධිමත් ළමයින් නිසා. ඔවුන් අනිත් අයට ගොඩක් උදව් කරන්න කැමති අය වුණා. එක දවසක් පාසලෙන් පස්සේ ළමයි ක්‍රීඩා පිටියට ගියා. නමුත් එදා අමුතු දෙයක් සිද්ධ වුණා. ගමේ ළමයි දෙපිරිසක් අතර පුංචි රණ්ඩුවක් පටන් අරන් තිබුණා. මේ පිටිය අපේ කණ්ඩායමට කියලා එක කණ්ඩායමක් කියද්දී අනිත් කණ්ඩායම නෑ අපි මුලින්ම ආවේ කියලා කෑ ගහනවා. රණ්ඩුව ටික ටික වැඩි වුණා. මුහුණු අඳුරු වුණා. තව කෙනෙක් තරහින් බෝලේටට පයින් ගැහුවා. කෙනෙක් අඬන්නත් පටන් ගත්තා. මේ යාළුවෝ 4 දෙනා එතනට ගියා. එක්කෙනෙක් හොඳ හුස්මක් අරන් කිව්වා අපි මෙහෙම රණ්ඩු වුණොත් හැමෝම කනගාටු වෙනවා. අපි කතා කරලා විසඳුමක් හොයමු. අනිත් යාළුවා මෘදු හඬින් කිව්වා අපිට වෙලාව බෙදා ගන්න පුළුවන් නේද? අද මේ කණ්ඩායමට, හෙට අනිත් කණ්ඩායමට. තවත් යාළුවෙක් ලොකු කාඩ්බෝඩ් පුවරුවක් ගෙනල්ලා ලිව්වා අපි එකට සෙල්ලම් කරමු, සතුට බෙදා ගනිමු. අනික් යාළුවා කණ්ඩායම් දෙකට ගිහින් හිනාවෙන් කිව්වා අපි එකට අලුත් සෙල්ලමක් හදමු. කණ්ඩායම් මිශ්‍ර කරමු. එතකොට හැමෝම යාළුවෝ වෙනවා. මුලින් ළමයි ටිකක් සැකයින් හිටියා. නමුත් කුඩා වීරයන්ගේ අදහස අහලා ඔවුන් උත්සාහ කරන්න තීරණය කළා. කණ්ඩායම් මිශ්‍ර වුණා. නව ක්‍රීඩා හදලා හැමෝම එකට hina වෙලා සෙල්ලම් කළා. කලින් රණ්ඩු වෙලා හිටපු ළමයින් දැන් එකට බෝලය පස්සේ දුවනවා. යාළුවෙක් සතුටින් කිව්වා බලන්න අපි එකට ඉන්නකොට තරහ නැතු වෙනවා. සැබෑ වීරයෝ සටන් කරන්නේ නැහැ. ඔවුන් සාමය ගෙනෙනවා. සවස හිරු බෙස යද්දී ක්‍රීඩා පිටිය සිනාවෙන් පිරුණා. ගමේ වැඩිහිටියොත් සතුටින් බලන් හිටියා. එදා සිට ගමේ නියතියක් තිබුණා. රණ්ඩුවක් ආවොත් කතා කරලා විසඳමු. ඔයාට අද කාටූන් එක කැමතිද? කැමති නම් ලයික් එකක් දාන්න. යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඔයාගේ අදහස් කමෙන්ට් එකකින් කියන්න. අලුත් කාටූන් මගහරින්න එපා. channel එකට subscribe වෙලා bell icon එකත් click කරන්න. ඊළඟ කාටූන් එකකින් නැවත හමු වෙමු. සුබ දවසක්.